අද අපි මේ වීඩියෝෙන් කතා කරමු හීනවලට යන්න බැරි හේතුව මොනවද කියලා. ඇයි අපිට හීනවලට යන්න බැරි? ඒ වගේම හීන ඇචීව් වෙන්නේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරමු. ඒකට පළවෙනිට කියනවා ළමයි අපි හීන පස්සේ යද්දි හරිද? ඒක ඇචීව් වෙන්න නැති වෙන්න ගොඩක් කරුණු බලපානවා. පළවෙනි කරුණ තමයි නෙගටිව් මයින්ඩ්සෙට් එකක ඉඳගෙන ඔයාගේ ඩ්‍රීම් පස්සේ ෆලෝ කරනකොට ඒ ඩ්‍රීම්ස් කවදාවත් ඇත්ත වෙන්නේ නැහැ. ඩ්‍රීම්ස්ම තමයි. හරිද? එතකොට හැම විටම මම කියලා තියෙනවා දැන් අපි අරමුණක් පස්සේ උනත් යද්දී ඒ අරමුණ අතහැරලා තමයි යන්න ඕනේ. මනසින් අතහැරලා යන්න ඕනේ. එතකොට තමයි මේ අරමුණ ටක් ගාලා ඇචීව් වෙන්නේ. මොකද මේක බදාගෙන දුක් විඳගෙන මේ අරමුණට අපි හැමතිස්සම අපි මානසික නිදහස කුඩු කරගෙන යනවනම් හරිද? ඒක එහෙම ඇචීව් වෙන්නේ නැහැ. හරිද? ගොඩක් දෙනාගෙන් අහලා බලන්න. දැන් රට යන්න උන කෙනෙක් වුණත් අහලා බලන්න ඒ මිනිස්සු මහන්සි වෙන එක ඇත්ත. හැබැයි ඒ මිනිස්සු ඒ මොහොතවල එන්ජොයි කරලා තියෙනවා. දැන් ගොඩක් අය මගේ යාළුවෙක් ඉන්නවා. දැන් මේ මිනිස්සයා දැන් අවුරුදු ගානක ඉඳන් රට යන්න try කරනවා. රට යන්න බෑ. හේතුව තමයි හැම වෙලෙම නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉඳන් පොසිටිව් දේවල් බලාපොරොත්තු වෙනවා. හරිද? ඒතකොට මේක කවදාකවත් ඇචීව් වෙන්නේ නැහැ ළමයි. හරිද? ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලන්ට ඩ්‍රීම්ස් පස්සේ යද්දි හරිද? ඩ්‍රීම්ස් පස්සේ යද්දි අනිවාර්යෙන්ම ඔයා නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉඳගෙන මේව විස්වලයිස් කරන්නවත් කිසි දෙයක් කරන්න එපා. හරිද? මේක ගොඩක් ඒ කියන්නේ වාගේ ඩ්‍රීම්ස් නැති වෙන්න බලපානවා. හරිද? ඒ ඩ්‍රීම්ස් විදිහට තියෙන්න බලපානවා ඒවා. හරිද? ඉතින් හැම වෙලෙම දැන් මම හිතන්නේ මැසේජ් ගණනාවක් තිබ්බා මම හිතන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ මේ රට යන සම්බන්ධයෙන්. එතකොට දැන් රට යන එකෙන් ෆිලිම්බුපු වෙන්නේ වගේ ඩ්‍රීම් එකක් නේ. එතකොට මේ ඩ්‍රීම් එක ඔයා මානසික නිදහසක් නැති කරගෙන මේක නෙගටිව් මයින්ඩ්සෙට් එක ඉඳගෙන ඔයා ඒ ඩ්‍රීම් එක දකිනවනම් හරිද? ඔයාගේ වයිබ්‍රේෂන් ෆ්‍රීකවන්සිස් කොච්චර ඔයා විස්වලයිස් කරත් පිට වෙන්නේ අර නෙගටිව් එනර්ජි එකම තමයි. එතකොට ඔයාට ඇට්‍රැක්ට් වෙන්නේත් ඒකට පරිබාහිර දේවල් තමයි. හරිද? ගෝල් එක තියාගන්න අනිවාර්යෙන් ගෝල් එකට වැඩ කරන්න. හරිද? හැබැයි තමන් පිළිබඳ විශ්වාසයක් තියාගන්න. හරි මම මේ රටට කොහොම හරි යනවා. හරිද? මේකට කවදා හරි මට එක්ක මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මුදල් ටික හම්බ වෙනවා. හරිද? මේ දේවල් හිතන්න දැන්. හොඳම උදාහරණය තමයි මගේ කසින් කෙනෙක් හිටියා. ඒතර එයාගේ ලොකු ඩ්‍රීම් එකක් තිබ්බා යන්න ජපාන්. හරිද? එතකොට කොහොම හරි මුදල් ප්‍රශ්න තමයි තිබ්බේ. කොහොම හරි කෝල්ස් එකක් කරලා හිටියා. එතකොට මාත් එක්කත් හැම වෙලෙම කතා කරනවා. එතකොට මම කිව්වා ඒ මල්ලි කෙනෙක් මම කිව්වා මේ ටෙක්නික්ස් ටිකක් කියලා දුන්නා මල්ලි මෙහෙමයි. එයාත් ගොඩක් ආතතියට පත්වලා හිටියේ සල්ලි නැහැ කියලා රට යන්න. එතකොට මම මේ ටෙක්නික් එක කියලා දුන්නාම එයා ඇතුළට කිව්වොත් වෙනතරතර ගොඩක් සතුටින් හිටියා. හරිද? අර ගෝල් එකට මහන්සි වෙන හැබැයි ඒක අතහැරලා සතුටින් හිටියා. හරිද? ඉතින් කොහොම හරි ඒ අපේ බාප්පයි පුතානේ එතකොට කොහොමද බාප්පා ටූරිසම් කරන්නේ කොහොම හරි එයාගේ ඒ ගිය නෙදර්ලන්ඩ් කපල් එකක් මෙයා ගොඩක් සැටිස් වෙලා එතකොට මේ මල්ලිට උදව් කළා තිබ්බා. හරිද? එතකොට ඒ කොල්ලා කොහොම හරි ගියා. ඉතින් ඒ වගේ සමහරක් වෙලාවට මිරකල් වෙන්න පුළුවන් ලයිෆ් එකේ. එතකොට මම හිතන හැටියට ඒ කියන්නේ මං කිව්ව හින්දාම මේ එයාට කියන්නත් බෑ. දැන් මම කියලා දුන්න ටෙක්නික් ෆලෝ කර හින්දා සාමාන්‍යයෙන් එයාට එහෙම වෙන්න ඉඩ තිබ්බ වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ ඒක මේ කොහෙන් හරි ලැබෙන්න කොහොමද ලයිෆ් එකේ තිබිලා වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා අපිට අපේ ජීවිතේ සමහරක් දේවල් ළඟා වෙන්නේ අපි නොසිතූ විදිහට. හරිද? ඒ නිසා කවදාකවත් විශ්වාසය නැති කරගන්න එපා. එතකොට අපේ මේ ගෝල්ස් ඇචීව් වෙන්න නැති වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි නෙගටිව් මයින්ඩ්සෙට් එකක ඉඳගෙන ඔයා පොසිටිව් ඩ්‍රීම් එකක් දැකීම. තේරෙනවද? එහෙම කරන්න බෑ. පොසිටිව් නම් පොසිටිව් එනර්ජි විතරයි පිට කරන්න ඕනේ. හරිද? ඒ නිසා
හැමතිස්සම බලාපොරොත්තුවක් ආශාවක් ඉෂ්ට සිද්ධ වෙනවාමයි කියලා හිතලා වැඩ කරන්න ඒක විදිහට වෙනවා. මොකද මම දන්න හින්දා කියන්නේ. හරිද? මොකද මගේ ජීවිතෙත් ලොකු දේවල් එහෙම වෙලා තියෙනවා, මිරකල්ස් වෙලා තියෙනවා. ඉතින් අද වනතුරුම මානසික ගොඩක් නිදහසකින් ජීවත් වීමට මේ මිරකල්ස් බලපාලා තියෙන අනිවාර්ය මගේ ජීවිතේ වුණා. ඉතින් මම වගේ පුද්ගලෙට එහෙම ගෝල්ස් ඇචීව් කරගන්න පුළුවන් වාට අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද මම හිතපු තත්ත්වය දන්නේ මම විතරයි. ඉතින් ඒ නිසා අපි මේ සියල්ල මනසින් අතහැල කළ යුතුවේ. දැන් ලෝ ෆැට්‍රේෂන් වල ලොකුම ටෙක්නික් කියන්නේ letting go එක. හරිද? ඒකට ඕකත් ඒ letting go method එක කියන්නේ දැන් මාස්ටර් යකසනගේ මම එක්තරා ප්‍රෝග්‍රෑම් එකකට හිටියා. යාට ලයිව් සෙෂන් තියෙනවානේ. ඩුබායි වල තිබ්බ. ඒකට සාමාන්‍යයෙන් අර Zoom වලින් ජොයින් කරන ඒගොල්ලෝ මම හිතන්නේ ඩොලර්ස් 15ක් හරි 17ක් හරි 2022. හරිද? ලොකු ගාණක්. ඒතකොට ඒ ගාණ ඉතින් මට ලොකු ගාණක්. ඊපස්සේ ඉතින් කොහොම හරි හිටියාම දැන් එයා වුණත් කිව්වේ මේ letting go method එක තමයි අර මේන්ම ටොපික් එක. එයා වුණත් කිව්වේ දැන් අපි දෙයක් මනසින් බදාගෙන ඉන්නකොට ඒක හැම වෙලේම මේක ටච් වෙනවනේ. රීටච් වෙද්දී ඒකට ඒ කියන්නේ ভাইබ්‍රේෂන් සෙට් වෙන්නේ නැහැලු එහෙම. ඒතකොට ඒක අපි අතහැරලා ඒකට වැඩ කරද්දී ඒක ඇචීව් වෙන ප්‍රමාණය වැඩි. ඒ letting go method එකේ මාස්ටර් රියැක්ෂන කියලා දෙන්නෙත් ඒක. හරි. එහෙනම් මම හිතනවා වීඩියෝ තේරෙන්නේ නැද්ද කියලා. මේ මෙතට ෆලෝ කරලා බලන්න එන හැමෝටම ජය වේවා.